හලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා? ඔයාලටත් එකතු වෙලා ඉන්නේ මధుශංකර ටීචින් YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝයක් එක්ක. ඔයාලට කිසිම දක්ෂතාවයක් නැතුණත් කරන්න පුළුවන් හොඳම ෆ්‍රීලාන්සින් ජොබ් පහක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔයාලට පුළුවන් ෆ්‍රීලාන්සින් පටන් ගන්න. එහෙනම් ලයික් එක උදානම වීඩියෝ එකට සෙට් වෙන්න. ෆ්‍රීලාන්සින් කියන්නේ මොකද්ද? ෆ්‍රීලාන්සින් කියන්නේ කාගේවත් යටතේ වැඩ කරන්නේ නැතුව ඕනෑම තැනක ඉඳන් ඕනෑම වෙලාවක සල්ලි හොයන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්. මේක හරහා මුදල් ලබන්න පුළුවන් ක්‍රම පහක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. අපි අද කතා කරන පළවෙනි ජොබ් එක තමයි graphic design, logo design, YouTube thumbnail design, business card design වගේ දේවල් graphic design වලට අයත් වෙනවා. Fiverr, Upwork වගේ වෙබ්සයිට් වල මේ අයට හොඳ ඉල්ලුමක් තියෙනවා. හරි. දැන් මම පෙන්නන්නම් graphic design වලින් logo design කරලා සේලර්ස්ලා කොච්චර මුදලක් හොයලා තියෙනවද කියලා. අපි දැන් යමු අපේ කම්පියුටර් එකට. හරි. දැන් මම මේ ඉන්නේ Fiverr වෙබ්සයිට් එකේ. දැන් මේ graphic design කියන එක යටතේ logo design කියලා එකක් තියෙනවා. logo design කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සේලර්ස්ලා logo sell කරලා කොච්චර හොයලා තියෙනවද කියලා. දැන් මේ පළවෙනි එක ගත්තොත් $65 තමයි විකුණලා තියෙන්නේ. එක logo එකක් මෙයාගේ $65යි. දැන් ආයි බලමු මෙයා $65 ගානේ logo 1000ක් විකුණලා කොච්චර හොයලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් දැන් ඩොලර් එක කියන්නේ 300 වගේනේ. ශ්‍රී ලංකා රුපියල් වලට බැලුවොත්. හරි. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ වෙද්දි මෙයා logo design කරලා මේක හරහා මිලියන 19ක් වගේ මුදලක් හොයලා තියෙනවා. හරි. මම අද කතා කරන දෙවෙනි ජොබ් එක තමයි content writing. ඔයාලට කිසිම දක්ෂතාවයක් නැතුණත් AI tools හරහා මේක කරලා සල්ලි හම්බ කරන්න පුළුවන්. writing වලට හොඳම AI tool එක තමයි ChatGPT. ChatGPT pre version එක use කරලා ඔයාලට මේ හැමදේම කරන්න පුළුවන්. articles, blog writing, SEO, content writing වගේ දේවල් කරලා මේක හරහා ඔයාලට මුදල් ලබන්න පුළුවන්. freelancer, test broker වගේ වෙබ්සයිට් වල content writing කරලා මුදල් ලබන්න පුළුවන්. අපි දැන් බලමු content writing වගේ job එකකින් ඔයාලට කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියලා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් writing and translation යටතේ content writing යටතේ තියෙන job ටික. මේකෙන් ඔයාලට ලේසියෙන්ම කරන්න පුළුවන් job එකක් තමයි script writing කියන එක. ChatGPT use කරලා ලේසියෙන්ම script write කරන්න පුළුවන් ඔයාලට. අපි දැන් බලමු script writing වලින් කොච්චර මුදලක් හොයලා තියෙනවද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙයා $1495 මෙයාගේ එක order එකක් යන්නේ. මෙයා order 34ක් complete කරලා තියෙනවා. දැන් අපි බලමු මෙයා order 34ට කොච්චර මුදලක් හොයලා තියෙනවා කියලා. හරි. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙයා $50830ක් හොයලා තියෙනවා. දැන් අපි මේක ශ්‍රී ලංකා රුපියල් වලට කන්වර්ට් කරමු. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙයා මේක හරහා දැනට මිලියන 15ක් වගේ හොයලා තියෙනවා. හරි. අපි දැන් බලමු අපේ තුන්වෙනි ජොබ් එක මොකක්ද කියලා. අපි කතා කරන තුන්වෙනි ජොබ් එක තමයි video editing. YouTube channels, TikTok, Instagram වගේ වෙබ්සයිට් වලට වීඩියෝ එඩිට් කරලා ඔයාලට මේකෙන් සල්ලි හොයන්න පුළුවන්. මේ වෙද්දි ගොඩක්ම ඉල්ලුමක් තියෙන ජොබ් එකක් තමයි වීඩියෝ එඩිටින් කියන්නේ. Fiverr, People per hour වගේ වෙබ්සයිට් වලින් ඔයාලට වීඩියෝ එඩිටින් කරන්න පටන් ගන්න පුළුවන්. අපි දැන් බලමු වීඩියෝ එඩිටින් වලින් කොච්චර සල්ලි ප්‍රමාණයක් හොයන්න පුළුවන්ද කියලා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ and animation යටතේ වීඩියෝ එඩිටින් කියන ජොබ් එක. දැන් අපි ගිහින් බලමු මේකෙන් කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මේ සේලර්ගේ වීඩියෝ එඩිටින් ඕඩර් එකක් යන්නේ $100කට. මෙයා $100 ගානේ ඕඩර් 1000ක් කම්ප්ලීට් කරලා තියෙනවා. දැන් අපි බලමු $100 ගානේ 1000ක් බලුවොත් ශ්‍රී ලංකා රුපියල් වලින් කීයද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙයා මේක හරහා මිලියන 30ක් වගේ හොයලා තියෙනවා. හරි. මම අද කතා කරන හතරවෙනි ජොබ් එක තමයි virtual assistant කියන්නේ. virtual assistant කියන්නේ online එකේ ඉඳලා එක් පුද්ගලයෙකුට හෝ සමාගමකට උදව් කරන එක. මේක යටතේ email check කරන එක, data entry, social media updates වගේ දේවල් කරන්න පුළුවන්. ඔයාලට හරිම ලේසි මේ වගේ ජොබ් කරන්න. මේකේ තියෙන්නේ ඔයාලට මෙයාලා කියන විදිහට වැඩේ කරලා දෙන්න. Fiverr, Upwork වගේ වෙබ්සයිට් වලින් ජොබ් එක කරන්න පුළුවන්. දැන් අපි බලමු මේකෙන් කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියලා. හරි. දැන් ඔයාලා බලන්න business යටතේ virtual assistant කියන ජොබ් එක තියෙනවා. දැන් අපි බලමු මේකෙන් කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියලා. හරි. මේක ඔයාලා බලන්න පුළුවන් එක order එකකින් $250ක් මුදලක් හොයනවා. හරි. දැන් අපි බලමු මේකෙන් මෙයා කොච්චර මුදලක් දැනට හොයලා තියෙනවද කියලා. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙයා orders 10ක් complete කරලා රුපියල් ලක්ෂ 7ක් හොයලා තියෙනවා. හරි. මම අද කතා කරන අවසාන ජොබ් එක තමයි background removal. background removal කියන්නේ photos වල පසුබිම වෙනස් කරන්න, පසුබිම ඉවත් කරන්න වගේ දේවල්. ඔයාලට AI tools use කරලා පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. Fiverr, Upwork, freelancer වගේ වෙබ්සයිට් වල මේ ජොබ් එක කරන්න පුළුවන් ඔයාලට. දැන් අපි බලමු background removal වලට කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියලා. හරි. දැන් ඔයාලට බලන්න පුළුවන් graphic and design කියන එකේ visual design යටතේ background removal තියෙනවා. දැන් අපි බලමු මේකෙන් කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියලා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේකේ පළවෙනියට මේන සේල order එකකින් $15ක් උපයනවා. දැන් අපි බලමු මෙයා මේක හරහා කොච්චර මුදලක් හොයලා තියෙනවද කියලා.
දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා මේකේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා මේ වෙනකොට මිලියන 2ක් වගේ මුදලක් හොයලා තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ෆ්‍රීලාන්සින් හරහා කොච්චර සල්ලි හොයන්න පුළුවන්ද කියලා. ඔයාලත් මේවා try කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලටත් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් මේක හරහා. හරි. ඔයාලට මේ වෙබ්සයිට් ඔක්කොගෙම ලින්ක් ටික මම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලත් මේ වගේ ෆ්‍රීලාන්සින් වලින් සල්ලි හොයන්න පටන් ගන්න. මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපිව subscribe කරන්න. එහෙනම් මේ වගේ e-money වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.